ඒ කියන්නේ මේ ඔය පොඩි කාලයක් තියෙනවා නූල් බෝලයක් වගේ පැටලිච්ච කාලයක් තියෙනවා. හරිද? අපිට ඔක ලෙහා ගන්න හින කට්ටක් කන්න වෙනවා. මාරම තැන්වල පැටලෙනවා. කෙල වෙනවා, වැටෙනවා. අත්තාරින්න නැතු කොහෙන් හරි ඕක ඉවරක් කරපු දවසක අපි මැප් එක යනවා වගේ තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයාලා විශ්වාස කරන්න ඔය මං ගිහිල්ලා ඔය වෙන කිසිම දෙයක් මම ප්ලෑන් කරපු දේවල් නෙමෙයි. ඔයාලට විශ්වාස නැහැනේ. මම යන ගමනක්වත් මම මෙහෙ යන්නේ මෙච්චර දවසක් ඉන්නවා මෙහෙට යනවා කිසිම ප්ලෑන් එකක් නැහැ. මම යනවා. දේවල් වෙනවා. ඔටෝ වෙනවා. ඔක්කොම ඔටෝ. ඔය මිනිස්සු හම්බෙන දේවල් ඔය කවුරු හරි හම්බෙන්නේ ඔක්කොම හම්බෙන් වෙන්නේ. මට කොහේ හරි යද්දි කවුරු හරි හම්බෙනවා. අනේ කතා බහක් එනවා. ඒකට වටින දේවල් ටිකක් තියෙනවා. ඔන්න ඒ ටික යනවා. මන් දන්නේ නැහැ. සමහර දවස්වල මම කැලේ ගිහිල්ලා දවස් 5ක් විතර ඉඳලා තියෙනවා. මං ගියේ කන්න බොන්නවත් තියාගෙන නෙමෙයි. දවසෙන් ගිහිල්ලා එන්න ගියපු ගමන මං සතියක් ඉඳලා ඉවර තිනවා කැලේ. ගල් ගුහාවක ඉඳලා තියෙනවා. ඔව්. මට ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා තිනවා කැලේදී. එතකොට මං කුටිය, ඒ කියන්නේ ඒ කුටිය හදලා තියෙනවා මම. මාර දේවල් වෙලා තියෙන්නේ. විශ්වාස කරන්න මං කැම ටිකක්වත් අරන් යන්නේ නැහැ. මට කැමත් ලැබෙනවනේ බා. ඒ කියන්නේ මේ පහළ වෙනවා වගේ එකක් නෙමෙයි මං කියන්නේ. හරිද? මට කවුරුත් එක්ක දෙයියෝ දීලා යන්නේ නැහැ. හරිද? මං සාමාන්‍යයෙන් දවසකට හරියන කැම උස්සන්න පුළුවන් දවස් 5කට බෑ කීකේ බෑනේ. ඔය මේ දැන මං කියන්නේ එතකොට හොඳ නෑනේ. මේ ඉතින් මම යද්දි මංගාව තිබ්බ කැම ටික කැම තිබ්බේ මම පරිප්පුඩියක් හරි මොනවා හරි බහල්ටිය තමයි අරන් යන්නේ. මම ඒක හොඳට සකසලා දානයක් පූජා කරා. මේක සිරා ඕන්න අනුමೋದන් වෙන කට අනුමೋದන් වෙන්නේ. මේ සාමාන්‍ය නිරාහාර වෙන්න සයින්හන්සන මට දානයක් පූජා කරන ඒක මාර පිනක්. හරිද? මම එතන දියැලක් තියෙන පහල. මෙතන ගල්නක් තියෙනවා, ඉස්සරහ දියැලක් තියෙනවා. හිතා ගන්න තැන ඈ. ඒතර භාවනා කරන්නේ එතන. ආසනයක් තිබ්බේ නැහැ. ආසනයක් තිබ්බේ නැහැ සෝනහසට වැඩ ඉන්න මේ මං ගල් අල්ලලා තියලා මැටි විලෙන් තාලා බිම අතුරලා එහෙම පොඩි පොඩි ආසනයක් හැදුවා. ඒව පොඩි නෑ. වෙන්නම් බෙව්වේ. දවස් 5ක් කිරියා. දවස් 5ක් ඉඳලා තමයි කැලෙන් ආවේ. ඒ ගම ඒ මුළු කැලේටම ජීවත් වෙනවා එකම එක මිනිස්සෙක්. ඔයාලා අහලා ඇති දකුණු ආසියාවේ කුඩාම ගම්මානය පුළුවන් නම් හොයාගන්න. හරිද? එක මිනිස්සෙක් තාම ජීවත් වෙනවා. කුඹුරු වැඩත් කරනවා. මේ ලස්සන ගමනක්. දැන් අවුරුදු 2ක් 3ක් හෝ කලින් ගියප එක. විශ්වාස කරන්න ඒ කන්ද තියෙන්නේ නකල්ස් වල එක පැත්තක. හරිද? ඊට අවුරුද්දකට විතර පස්සේ මං යනවා නකල්ස් වල එහා පැත්තේ කෙළවරට. ළමයි එහා පැත්තේ කෙළවර යනකොට මට ගමේ කට්ටියක් කියනවා මේ කුටියක් සොයන්න හසනමක් අඩ ඉන්නවා කියලා. මං යංක පොඩ බලන්න කියලා මමත් යනවා. විශ්වාස කරන්න ඒ සොයන්න හසේ අද වැඩ ඉන්නේ. ඉව්වා මොනවද මන්ද හම්බකාරක. හරිද? ඊට පස්සේ මම ඒ ගිහිල්ලා ඒ කුටි තින්ත ගෑවා. ඒ සතිය ගමේ නතර වෙලා. නාරංගම කියලා. ඒ ඌව මං කියන ඔය වෙන ප්ලෑන් වෙන දේවල්. ඔය ගම්වල මිනිස්සු එහෙම මේ මම යනකොට දන්නවා. මම එනකොට ගමම දන්නවා. ඒ ඔය කඳුකර ගම්මාන කියන වෙනම සිද්ධියක් මරු. අර චූටි කොල්ල මතකද ඔයාලට? මොකද්ද ඌගේ නම? මොකද්ද අදටත් කතා කරන මට කොල්ලගේ නම මතක නැහැ. සුමුදු එක්ක ගමට කියලා වීඩියෝ